ඔයාලව අදත් ආදරෙන් ශ්‍රී ලංකා රන්දිවල ව්ලොග්ස් වලට පිළිගන්නවා. මේ අපේ අනුරාධපුරේ සෙකන්ඩ් ඩේ එක. 2026 ජනවාරි තමයි අපි අනුරාධපුරේ ගියේ. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි එදා කාපු බීපු තැන් ගැන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අනුරාධපුරේ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා නම් ඒක ඔයාලට උදව්වක් වේවි. මුලින්ම අපි ගියේ බ්‍රෙක්ෆාස්ට් වලට. බ්‍රෙක්ෆාස්ට් වලට අපි ගියේ ආරච්චි රෙස්ටුරන්ට් එකට. ආරච්චි රෙස්ටුරන්ට් එක එළියෙන් පේන්නේ මෙන්න මේ විදියට. ඉස්සරහම ආරච්චි කෙනෙකුත් ඉන්නවා. මේ පාරේ ගොඩක් රෙස්ටුරන්ට්ස් තියෙනවා. ඔයගලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. අපි ඉතින් බලමු ආරච්චි රෙස්ටුරන්ට් එකේ ඇතුළ කොහොමද, කෑම කොහොමද කියලා. එන්න යන්න මාත් එක්ක. ආරච්චි ඉස්සරහම ඉන්නවා අපිව වෙල්කම් කරන්න. ඊට පස්සේ අපි යමු ඇතුළට. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක ඇතුළට ගියාම ඔයාලට පේන විදිය. හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඔව් ඇතුළට යනකොට අපි රෙස්ටුරන්ට් එකට කැමති වුණා. ඊට පස්සේ අපි චෙක් කරා බුෆේ එක කොහොමද කියලා. මෙතන බුෆේ තියෙනවා බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් වලට. මේ තියෙන්නේ එදා අපිට තිබ්බ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. කෑම ජාති හොඳ ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. ඒක නිසා බත් කන අයට බත්, මං වගේ ඉන්දියාප්ප වගේ කන්න කැමති අයට ඉන්දියාප්ප, අපේ පුතාලට වගේ පාන් බන් කන්න කැමති නම් බ්‍රෙඩ් කෝන් එකකුත් තියෙනවා. තව සමහර කෑම ජාති තියෙනවා අපි ඒ අයිටම්ස් වලට වෙනම පේ කරන්න ඕනි. ඩ්‍රින්ක්ස් වලට පේ කරන්න ඕනි. හැබැයි බ්ලැක් කොෆි මට මතක විදිහට බුෆේ එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඩෙසර්ට් වලට අයිස්ක්‍රීම් තිබුණා. ඒක ඉන්ක්ලූඩ් වෙලා තිබුණාද කියලා මට මතක නැහැ. මොකද අපි වෙනම ඕඩර් කරේ ඩෙසර්ට්ස්. එහෙම වෙනම ඕඩර් කරනවා නම් ඒකට පේ කරන්න ඕනි. තව ස්නැක්ස් එහෙමත් තියෙනවා. මේක වෙනම ඕඩර් කරලා ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් එක එක්කෙනා කැමති කෑම ඕන විදිහට බෙදා ගන්න පුළුවන් හින්දා හැමෝම බඩ පිරෙන්න හොඳට කාලා තමයි මෙතනින් ආවේ. ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලි, කෑමත් රසයි. ගොඩක් මාරම රස නෑ, රසයි. සමහර කෑම නම් ගොඩක් රසයි, සමහර කරීස් එහෙම නම් ලොකු රසක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඕකේ. ප්‍රයිස් එක මාරම රීසනබල්. ඒක කියන්නම ඕනි. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ තියෙන අපි කාපු චීස් කේක් එක. ඒක නම් මාරම රසයි. මේව නම් වෙනම ඕඩර් කරන්න ඕනි හොඳේ. අපි දැන් යන්නේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඇත්තටම මම අනුරාධපුරයට මාරම ආදරෙයි. මම ලොකුවට පන්සල් යන කෙනෙක් නෙමෙයි. හැබැයි අවුරුද්දකට සැරයක් හරි මට අනුරාධපුරේ එන්නම ඕනි. මම ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න, රුවන්වැලි මහසෑයට යන්න පුදුමාකාර විදියට ආස කරනවා. මේ වෙනකොට මම ගොඩාක් සැරයක් අනුරාධපුරේ ඇවිල්ලා තියෙනවා. ඒක මතක් වෙනකොට මාරම ග්‍රේට්ෆුල්. මම ප්‍රාර්ථනා කරනවා මට තව ගොඩාක් පාරක් අනුරාධපුරේ එන්න ලැබෙන්න කියලා. ඇත්තටම මං හරිය ආසයි දවස් 2-3ක් ඉන්න. ඇත්තටම මේ වෙනකන් ඉඳලා තියෙන වැඩිම දවසක් වගේ තමයි අනුරාධපුරේ. බලමු ඉස්සරහට තව දවස් 2-3ක් වගේ ඉන්න. ආයෙ ට්‍රිප් එකක් දාගෙන එන්න. උඩමළුවට යනවා නම් හවස් වෙලා රෑ වෙනකන් වගේ ඒ වගේ ටයිම් එකට යන්න තියෙනවා නම්, එහෙම නැත්නම් උදේ පාන්දරින්ම එන්න තියෙනවා නම් හරි වටිනවා. හැබැයි මේ පාර අපිට දෙකම කරන්න බැරි වුණා. මේ වෙලාවට ගොඩාක් අවුවයි. එදා වීකෙන්ඩ් එකක් නිසා ගොඩාක් සෙනග හිටියා. හැබැයි ඉතින් අවුව දැනෙන්නේ නැහැ මෙහෙම යද්දි. මොකද මම ඒ තරම් ආසයි අනුරාධපුරේට උඩමළුවට යන්න. ඉතින් ඒ අවුව දැනෙන්නේ නැහැ ඒ වෙලාවට. වීක්ඩේ එකක වගේ එන්න පුළුවන් නම් නිදහසේ මේක විඳින්න පුළුවන්. ඒ ජයශ්‍රී මා බෝමළුව යට නිදහසේ ඉන්න. අතරම අපි ගොඩක් ඉස්සර වීක්ඩේස් වල එන්නේ. ඒ වීක්ඩේ එකක ආවම ගොඩාක් සෙනග නැහැනේ. අර ලොකු රෂ් එකක් නැහැ. අපිට අපේ නිදහසේ ඒ වැඳ පුදා ගන්න පුළුවන් අපිට. ජයශ්‍රී මා බෝ සමිඳුන් ගාවට ආවම මගේ හිත මාර විදියට නිවෙනවා. මං හිතන්නේ ඒක හැම කෙනෙකුටම වෙනවා ඇති.
මම හරිම ග්‍රේට්ෆුල් මේ වගේ දේ අවස්ථා මගේ ජීවිතයට ලැබෙනවට. I'm so grateful. මේ තියෙන්නේ ලෝවා මහා පාය. අපි දැන් මේ යන්නේ රුවන්වැලි මහා සෑයට යන්න. රුවන්වැලි සෑය ගාවත් ගොඩාක් වෙලා ඉන්න මම හරි ආසයි. ඉතින් ඉන්න පුළුවන් උපරිම වෙලාව එතන ඉඳලා තමයි අපි හැමදාම එන්නේ. මේ තමයි අනුරාධපුරේදී අපි හිටපු නවතැන. දැන් අපි ලෑස්ති වෙන්න චේන්ජ් කරගෙන චෙක් අවුට් වෙන්න. උදේට හොඳට කාපු නිසා මේ වෙනකොට අපිට බඩගිනි තිබුණෙත් නැහැ. ඉතින් අපි ප්ලෑන් කරේ නාන්න තැනක් හොයාගන්න තමයි. අනුරාධපුරේ වටේම දන්න තැන් කීපයකටම ගියා. එදා ගොඩාක් වීකෙන්ඩ් එක නිසා ගොඩාක් සෙනග හැම තැනම ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි කරේ පැය ගාණක් මේ පේන්නේ ඔයාලට තුප්පාරාමය. අපි ඉතින් කරේ කාර් එකේ පැය ගාණක් අනුරාධපුර වටේ රවුම් ගහපු එක තමයි. අපිට ඉතින් නාන්න තැනක් නම් හොයාගන්න බැරි වුණා ඒ ළඟපාතින්. ඒ වෙනකොට නම් ඉතින් බඩගිනි වෙලක් තිබුණේ. එච්චර පැය ගාණක් අපි කාර් එකේ වටේ ගිහින් තිබුණා. මේ පේන්නේ තිසා වැව. තිසා වැවටත් කිට්ටු කරන්න බෑ ගොඩාක් සෙනග හිටියා. හැබැයි ඉතින් පේන්න තිබ්බ ලස්සන වැව් ළඟ නතර කරලා පොඩි වෙලාවක් ඉඳලා තමයි ආවේ. කාර් එකේ වටේ යන එකත් අපිට ගාණක් ගියේ නෑ. මොකද ඉතින් අපේ අලුත්ම කාර් එක BYD Sealand 5 එකේ යන්න අපි මාරම ආසයි. මේක අපේ ෆස්ට් ට්‍රිප් එක කලින් වීඩියෝ එක බලවලා ඔයාලා දන්නවා. ඉතින් ඒක නිසා ඒක අපිට එච්චරම ගාණක් උනේ නැහැ. හැබැයි දැන් නම් කට්ටිය පොඩි අය නිරුනිරු ගානවා බඩගිනි කියලා. ඉතින් අපි ගියා ලන්ච් වලට. බලමු අපි ලන්ච් වලට කොහෙද ගියේ කියලා. Golden Mango එකට. අපි කලින් අනුරාධපුරේ ආවමත් මෙතනින් කාලා තියෙනවා. ඒක නිසා මෙතන කෑම ගැන අපි දන්නවා. යන් අපි ඇතුළට ගිහින් බලමු මොනවද අපි කන්නේ කියලා. මෙතන බුෆේ නැහැ. මෙතන වෙනම ඕඩර් කරන්න ඕනේ. අපි ඕඩර් කරේ රයිස් ඇන්ඩ් කරි. ඒ වගේම අපි බිරියානි ඕඩර් කරා, නාසි ඕඩර් කරා. තව ඩෙසර්ට්ස් වෙනම ඕඩර් කරා. ඩ්‍රින්ක්ස් වලට වෙනම ඕඩර් කරන්න පුළුවන්. කෑම නම් මාරම රසයි. ගානත් රීසනබල්. ඕකේ. කෑමත් එක්ක කම්පෙයාර් කරනකොට ඒ ගාන වැඩි නැහැ. මම මේ කිව්වේ අපි අනුරාධපුරේදී කාපු තැන් ගැන. අපිට මට අනුව නම් ඒ තැන්වල කෑම හොඳයි. prices reasonable. හැබැයි මේ වීඩියෝ එක බලලා විතරක් එතනට යන්න එපා. ඔගොල්ලෝ බලන්න චෙක් කරලා prices කොහොමද? සමහර අයට ගණන් අඩු ඇති, සමහර අයට ගණන් වැඩි ඇති. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක්කෙනා මත. මේ මම කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එක. අපේ පොඩි අයත් හොඳට කෑවා. සමහරවිට ඒගොල්ලෝ එච්චර රස නැත්තම් එහෙම කන්නේ නැහැ. එයාලත් ඔක්කොම කෑවා. එයාලා නම් මට මතක විදිහට fried noodles වගේ ඕඩර් කරේ. ඔව් එයාලට ඕඩර් කරේ fried noodles. ටිකක් අසනීපෙන් ඉන්නේ. වොයිස් උත් නැතුව හිටියේ ගිය සතියේ. ඉතින් වොයිස් වල පොඩි ප්‍රශ්න හුස්ම ගන්නව එහෙම හැනවා නම් සමා වෙන්න ඕනි. මේ වීඩියෝ එක ගේන්නත් පරක්කුනේ අසනීප නිසා. පොඩ්ඩක් සෙම හොඳ වෙලා කතා කරන්න පුළුවන් වෙනකොටම වීඩියෝ එක එඩිට් කරලා වොයිස් කරා. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියනවද කියලා හිතනවා යන්න බැරි වුණු. ඉතින් මේක බලන ඔයාලත් අපේ අලුත් කාර් එකේ අපිට යන්න තැනක් හොඳ තැන් ටිකක් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. අපේ ඊළඟ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න ඒක උදව්වක් වෙයි. මෙන්න අපිට නාන්න තැනක් අන්තිමට හම්බුණා. නැත්තම් ඉතින් ට්‍රිප් එක කම්ප්ලීට් නෑ වගේනේ. මේ වෙනකොට ගොඩාක් හවස් වෙලා තිබුණේ. අපි 6:30 වගේ වෙනකොට කුරුණෑගලට ආවා. නාලා හැම බඩගිනි වෙලා හිටියේ. ඉතින් අපි කුරුණෑගල හැන්ග් අවුට් එකට ගියාත් ඒකක් බීලා පොඩි දෙයක් කාලා
ආපහු කොළඹ යන්න. ඒ විදිහට තමයි අපේ අලුත් කාර්ග සීලයින් 5 එකේ ෆස්ට් ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් එහෙනම් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් ආරාධනා කරනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න එන්න. එතකන් සතුටෙන් ඉන්න, ආදරෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ඩිලංකා.